වත්තක් පිටිපස්සේ වැළලුණු අවුරුදු 5 පුංචි ජොර්දාන්. කාටවත් හොයාගන්න බැරි වුණ මේ රහස එළියට එන්නේ පාකිස්තානයෙන් ලැබුණු දුරකථන ඇමතුමකින්. ගෙදර පිටිපස්සේ වත්ත හාරපු පොලිසියට හම්බ වුණේ ප්ලාස්ටික් බෑග් එකකින් ඔතලා තිබුණු ජොර්දාන්ගේ නිසල සිරුරයි. මෙය කලේ පිටස්තරයෙක් නෙවෙයි, තමන්ගේම අම්මා වන ලැරිස්සා සහ ඇගේ සහකරු ක්‍රිස්ටෝෆරුයි. අරුණු වදහිංසා දීලා මේ දරුවාව මරා දාලා වත්තේ වලලන්න තරම් ඔවුන් දරුණු වුණා. අවසානයේ ලැරිස්සාට අවුරුදු 28ක සිර දඬුවමක් සහ ක්‍රිස්ටෝෆර්ට ජීවිතාන්තය දක්වා දඬුවම් නියම වුණා.